මොකද යකෝ මේ මස් පර්වතේ? කවුද යකෝ මෙතන ડોක්ටර්? පැයක් තිස්සේ පොලිමේ. මන් නෙමෙයි. මේ දැන් ඇයි තෝ බය වෙලා ඉන්නේ? බය වෙන්න එපා මන්නේ ડોක්ටර් මම බලාගන්න. අනික තෝ කැත තඩියා දැන් ඇයි බොරුට කෑ ගහන්නේ? ඈ යකෝ මේක මාළුලෑල්ලන් නෙමෙයි කෑ ගහන්න. දැන් බැවුවනේද කවුද මේ ડોක්ටර් කියලා? මම තමයි ડોක්ටර්. ඇයි? වෙන්න ඕනේ දැන්. වෙන්න ඕන. කොමල. බෙහෙත් ඕනේ. බෙහෙත්. හරි. හරි මට වගේ නම කියන්නකෝ. මගේ නම සනීප නෑඩෝ. මම දන්නවා යකෝ තොට සනීප නෑ කියලා. ඒකනේ බෙහෙත් ගන්න ආවේ. මම අහන්නේ උඹේ නම කියපන් මේකේ ලියන්න. යකෝ මගේ නම තමයි සනීප නෑඩෝ කිව්වේ. තමුද සනීප නෑ කියලා මම දන්න වයසේ. මම අහන්නේ තමුසට ගෙදරින් දාපු නමක් නැද්ද? අම්මා තාත්තා දාපු නම. අනේ ડોක්ටර් මුගේ නම සනීප නෑඩෝ. මෙන්න මුට බේත් උන් නෑ ડોක්ටර්. මෙන්න මේක එලවලා දාන්න. පොට වැඩක් නෑනේ. තෝපල යන්න. යකෝ මූ ડોක්ටර් කෙනෙක්ද කොන්ඩොක්ටර් කෙනෙක්ද? ඔයි මගේ තාත්තා ප්‍රනාන්දු. මම සනීප්. ඉතින් මගේ නම සනීප නෑඩෝ. හරි උඹේ නමෙන් මට වැඩක් නෑ. දැන් කියපන් මොකද්ද මේ අසනීප කියලා? අනේ ડોක්ටර් මගේ අත වේවුලනවා පපුව රිදෙනවා. අමාරුයි ડોක්ටර් මට. අයියෝ මේ යක පොඩි ලෙඩක් නේ බා. මුට කේන් තැන එකත් ගෑස්